ඉතිහාසයේ පිළිබඳව කතාවක් මම ඔබලාට ඉදිරිපත් කරන්න. ඉතා පැරණි කාලයක මිනිසුන්ට අද වගේ ගණිත ක්‍රම තිබුණේ නැහැ. ගොවියෙක්ට ඕන වුණා තමන්ගේ බැටළුවන් ගණන් කිරීමට. ඔහු කල්පනා කරලා ගල් කැබලි භාවිතා කරා. බැටළුවෙක් එකක්, ගල් කැබලි එකක්, බැටළුවෝ දෙන්නෙක්, ගල් කැබලි දෙකක්. ඉතින් ඔහම ගණන් කිරීම පටන් ගත්තා. කාලය ගත වෙද්දී මිනිසුන් ඇඟිලි භාවිතා කරලා ගණන් කරන්න පටන් ගත්තා. ඉතින් අපි අද 10 දක්වා ගණන් කරන විට ඒ ක්‍රමය භාවිතා කරනවා. ඉන්දියාවේ සිටි බුද්ධිමත් මිනිසුන් බිංදුව කියන අලුත් අංකය හඳුන්වා දුන්නා. ඒකෙන් ගණන් කිරීම තවත් පහසු වුණා. ඊජිප්තුව, ග්‍රීසිය වගේ රටවල විද්‍යාඥයෝ ගණිතය පාවිච්චි කරලා පිරමීඩ ගොඩනැගුවා. තාරකා අධ්‍යයනය කළා. මාර්ග හා ගොඩනැගිලි සැරසුම් කළා. අප පාසලේ ඉගෙන ගන්න තිබෙන එකතු කිරීම, අඩු කිරීම, තුන කිරීම, බෙදීම යන ගණිත ක්‍රම මේ දිගු ඉතිහාසය හරහා පැරණි මිනිසුන් විසින් දියුණු කළ දේවල්. මේ ගණිතය කියන්නේ කුඩා අදහසකින් ආරම්භ වෙලා අද ලෝකය වෙනස් කරපු විශාල විද්‍යාවක්. ස්තුතියි.